අම්මතන ජීවිතේ වැටෙන කෙනෙක් නෑ. මගේ ජීවිතේ පළවෙනි යාත්‍රේ තාත්තා. සෙන්නුනේ. මල් කියන දේ හරිම විශේෂයිනේ. මලක් කාට හරි දෙනවා කියලා කියන්නේ මලක් කාගෙන් හරි ලැබෙනවා කියන්නේ එතන මොකක් හරි විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා කියන එකයි. දැන් මේ මල වාට දෙන්න තමයි හදන්නේ. මේ මල වාගේ අතට හම්බුණාට පස්සේ මේ මල කාටද දෙන්නේ? වාට එකපාරින් මතක් වෙන්නේ කවද? ජීවිතේ කවදා හරි දවසක මලක් හම්බුලා තියෙනවද? හරි. මම දැන් වාට මෙන්න මේ මල දෙනවා. ගන්න මේ මල. හරි. දැන් මේ මල ඔයා හරිද? දැන් ඔය මල ඔයා කියලා හිතාගෙන ඔය මල කාට හරි දෙන්නවට chance එකක් ලැබුණා. කාටද දෙන්නේ? අම්මට. අම්මට. දැන් ගොඩක් කට්ටිය කිව්වේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බොයිෆ්‍රෙන්ඩ්ට දෙනවා. ඇයි අම්මට දෙන්නේ? අම්මතන ජීවිතේ වැටෙන කෙනෙක් නෑ. මලක් හම්බුනාට පස්සේ කාට හරි දෙන්න ඕන කියලා හිතෙනවනේ. මේ මල කාටද දෙන්නේ? තාත්තට. තාත්තා. තාත්තටයි මලක් දෙන්නේ. මගේ ජීවිතේ පළවෙනි යාත්‍රේ තාත්තා. සෙන්නුනේ. ලබ. ඉතින් මේ මල වාගේ අතට හම්බුනොත් ඒක කාටද දෙන්නේ? අනිත් කමිටක් දාගෙන.